මේ අහස්සෙහෙර විතරක් නෙමෙයි අහස්සෙහෙරට වඩා දෙයක් මෙතන වෙනවා. හදන බිල්ඩින් වලට වඩා දෙයක් මෙතන වෙනවා. ඒ තමයි පොඩි ආමුදුරු හදන එක. චෛත්‍ය 1000ක් ඇදී හැකි. පොඩි ආමුදුරු හදන්න බෑ. පන්සල් ලක්ෂයක් ඇදී හැකි. පොඩි ආමුදුරු හදන්න බෑ. ඒ නිසා මෙතන කරන ඉදිකිරීම් වලට වඩා ආමුදුරුවනේ බබලෙන්න දෙන්නේ පොඩි ආමුදුරු හදන එක. ඒ තමයි ශාසනයේ අනාගතයේ බලකණු. මේ ගෝරතර සංසාරේ කවදා වෙනකම් දුක් විඳින්නද? කවදා වෙනකම් මේකේ මෙරි මෙරි උපදින්නද? කවදා වෙනකම් මේකේ ලෙඩ වෙලා දුක් විඳින්නද? කවදා වෙනකම් තිරිසන් ලෝකවල උපදින්නද? කවදා වෙනකම් പ്രേත ලෝකවල උපදින්නද? මගේ අමාමෑණී ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අසංකේය එව්ව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරාගෙන චක්‍රවර්ති රාජ සම්පත්තිය අතෑරලා උතුම් වූ බුද්ධත්වය ලබාගෙන ලෝක වාසී සත්‍යයා වෙනුවෙන් පතල මහා කරුණාවෙන් ශ්‍රී මුඛයෙන් නිකල මුඛයෙන් දේශිත ධර්මයේ ආනුභාවයේ තියෙන්න ඕන පින්නතුනි නිමෙන්න නිවන් දකින්න සනසෙන්න තෘප්තිමත් වෙන්න සන්තුට්ටි පරමං ධන බුදුවරු තක්සේරු කරපු දේශනා කරපු ඒ පරම ධනය වෙච්ච සතුට වෙනුවෙන්මයි පින්නතුනි සම්බුද්ධ ශාසනයක් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයක් භාවිතා කළ යුත්තේ පාවිච්චි කළ යුත්තේ පන්සලට යන්න බොවලු අමදින්න චෛත්‍යවල අමදින්න ශ්‍රමය දන් දෙන්න සමදානය කරන්න බල්ලෙකුට පූසෙකුට පීඩාවක් කරන්න එපා. පුළුවන් නම් මාසෙකට සැරයක් පවුලව ගිහිල්ලා පේවා සමාදන් වෙන්න. රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? මේ සියල්ල සිද්ධ කරන්න අහස් වෙහෙරට රැස් වෙච්ච අම්මලා තාත්තලා සියලු දෙනාටම ඉදි වෙන අහස් වෙහෙරේ සෑරදුන්ගේ ආනුභාවයෙන් චිත්ත ශක්තිය කායික ශක්තිය වඩා වර්ධනය වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා සාදු කියලා පින්